අද මං ඔයාව අරන් යන්නේ දිව්‍ය ලෝකයෙන් කඩන් වැටුණු ලංකාවේ තියෙන සුරපුරයකට. එහෙනම් ඉතින් අද යන්නේ සංචාරය කරන්න නෙමෙයි කරුණා කරන්න. වෙලාව උදේ 9:15යි. මම දැන් ඉන්නේ කොළඹ ඉඳලා හරියටම කිලෝමීටර 76ක් දුරින් පිහිටි කුරුවිට නගරේ. කුරුවිට නගරයෙන් වම්පසට දාලා සැදැහැ සිතින් යුතු මම මේ යන්නේ ලස්සනම පාරකින් සිරිපා කරුණා කරන්නයි. එහෙනම් ඉතින් ඔයත් එන්න මාත් එක්ක කරුණා කරන්න. කුරුවිට නගරයේ සිට කිලෝමීටර 12මාරක් ඇවිත් එරත්න නගරය පසු කරමින් දැන් මම පිවිසෙන්නේ අඩවි කන්දටයි. සිරිපා කරුණාවේ එන ඔයාලට බස් රථ පාකින් එක මෙතන තියෙනවා. වෙනත් වාහනයකින් එනවා නම් මේ පාර දිගේ දැන් තව කිලෝමීටර 3.5මාරක් ඉදිරියට යන්න පුළුවන්. නැත්නම් බස් රථ නැවතුමේ සිට පැරණි මාවත ඔස්සේ පාගමනින් වර්ණගලට යන්න පුළුවන්. වෙලාව උදේ 10:25යි. දැන් මම ඉන්නේ ඩයමන්ඩ් අම්බලමට නුදුරින් පිහිටි රථගාලේ. මෙතෙන් පටන් පාගමනින් කරුණා කරන්න පටන් ගන්න වෙනවා. අඩවි කන්ද කුඩා නගරයෙන් පසු මේ මාර්ගයේ පළමු වෙළඳසැල තමයි මේ. අවශ්‍ය බඩු බාහිර ආදිය සූදානම් කරගෙන සුමන සමන් දෙවි රැකවරණින් එහෙනම් දැන් ඉහළට කරුණා කරමු. ආරම්භයේදීම වනජීවී දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා පොලිසිය විසින් දෙන අවවාදාත්මක පුවර හොඳින් කියවන්න. මොකද ශ්‍රී ලංකාවේ හදවතට තමයි අපි මේ ඇතුල් වෙන්නේ. වර්ණගල පොලිස් මුරපොළ වෙළඳසැල හා අම්බලම පසු කරමින් පියවර කිහිපයක් ඉදිරියට යන විට ඉපැරණි සමන් දේවාලය හමු වෙනවා. එතනින් ආශිර්වාද ලබාගෙන සෝබා දහමේ අපූර්වත්වයේ විඳිමින් ඉදිරියට යන විට පහළ බලා කරුණා කරන නඩත්, ඉහළට කරුණා කරන නඩත් කඩින් කඩ හමු අතර බැලු බැලු අත පෙනෙන මීදුම් ගලන කඳු හා හරිත පැහැ පරිසරය මනසට දෙන සුවය නම් කියලා නිම කරන්න බෑ. ඉදිරියට තබන සෑම පියවරකදීම අලුත් දෙයක්, අලුත් මිහිරක් ගතට සිතට දැනෙන අතර වටිනා ආවේනික ශාක ප්‍රජාවන් හා වනජීවීන් කලබල නැතිව කරුණා කළොත් ඔයාට දකින්න පුළුවන්. කලින් කියන්න බැරි වුණා. සිරිපා කරුණා කිරීමට මාර්ග කිහිපයක් තිබෙන අතර දුරින් වැඩිම මාර්ගය තමයි අඩවි කන්දෙන් සිරිපා කරුණා කරන මාර්ගය. දැන් වෙලාව උදේ 11:45යි. මම දැන් සීතගඟුල ආසන්නයට ඇවිත් හමාරයි. ජනප්‍රවාදවලට අනුව සිරිපා කරුණා කරන බැතිමතුන් අතීතයේ සිටම සීතගඟුලෙන් කහ දෙහිගා පිරිසිදු වී කරුණා කිරීම සිරිතක් වගේම තමන්ගේ සිතුම් පැතුම් ඉටුවීමට නම් එලෙස කළ යුතු යැයි විශ්වාසයෙන් ඉඳලා තියෙනවා. ඉතින් මාත් සම්ප්‍රදායට ගරු කරමින් හා සීතගඟුලේ ටිකක් බැහැලා කරලා ඉන්න තියෙන ආසාවටම උතුම් සිරිපා අඩවියේ පහස ලබන මේ වතුරට බැස්සා. මේක නම් ගල් ගැහෙන තරම් සීතලක්. ඒ විතරක් නෙවෙයි, සීතගඟුලට බහින ආගන්තුක ඔයාට නමක් ගමක් හොයන්නේ නැතිව මෙයාලා නොමිලේ දෙන තෙරපි සත්කාරයක් ලබන්න පුළුවන්. දැන් වෙලාව 12:40යි. සීතගඟුලෙන් පේවී සීතගඟුල ආපනශාලාවෙන් උණු ඉඟුරු තේකකුත් බීලා නැවතත් කරුණා කරන්න සූදානම් වෙන ගමන් මේ මතක් කරන්නේ සිරිපා කරුණාවේ කෝඩු චාරිත්‍රය ගැනයි. පළමුවරට සිරිපා කරුණා කරන්නා කෝඩුකාරයෙක්. නඩේගුරා විසින් සීතගඟුලෙන් පේවීමෙන් පසු කෝඩුකාරයන්ට වත් පිළිවෙත් කරන්නේ මෙතනිනි. සීතගඟුලෙන් පස්සේ ඉපැරණි හැදල දානශාලාව පසු කරමින් සෝබා දහමේ සුන්දරත්වයේ විඳිමින් මේ කරන වන්දනාවේ අත්දැකීම් මේක බලන ඔයාට මේ වාරෙම ගන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම එන ඔයාලා මේ සොඳුරු පින්බිමේ දූවිල්ලක් තරම්වත් දාලා යන්න නම් එපා. කොෆි චොකලට් බත් ඔතන කොළ ඒ ඔක්කොම පුංචි මල්ලක් තියාගෙන එකතු කරගෙන යන්න. බැරි නම් අමුවන අදාළ බඳුන් වලටම දමන්න. ටිකෙන් ටික අඳුරත් සීතල බවත් වැඩි වෙමින් නැත. එක දෙක පොද වැටමින් මහ වැස්සක පෙර නිමිති එනකොටම රැගෙන මා විසින්ම සකසාගත් වැහි ආවරණයක් පැළඳගෙන ගල් මුල් උඩින් පනිමින් සිතුවිල්ලේ ඉදිරියට යන විට නොදැනුවත්වම මැදහින්න අම්බලම ළඟටත් ඇවිත් එතනිනුත් උණු තේ එකක් බීලා නොනැවතී කරුණා කළේ වැස්ස අඩුවන බව නොපෙනෙනු නිසයි. තවත් අඩවියේ වාරයට හැදූ කඩ දෙක තුනක් හා සනීපාරක්ෂක පහසුකම් ඇති ඉසව් කීපයක් පසු කරමින් යනකොට දැරණියගල උඩමාලි බොඩ හරහා සිරිපා කරුණා කරන මාර්ගය එරත්න මාර්ගයට මෙතනින් එකතු වෙනවා. හරිත ලෝකයත් වැස්සත් ආශිර්වාදයක්ම කරගනිමින් සැදැහැවතුන් බොහොමයක් වන්දනාවේ යන දසුන් දැක ගන්න පුළුවන් වුණා. මාර්ගයේ ඊට දුෂ්කර හා වැසි ජලය දොළපාරවල් වගේ අඩිපාරේ ගලා ඒම ඇතැම් අයට බාධාවක් වුණු අවස්ථා තිබුණා. දැන් වෙලාව හවස 3:10යි. තද වැස්ස වැහි මන්දාරමක් වෙලා. ඉතින් ඝන මීදුමකින් වැසී යන වෙලාවක මම මේ දැන් ඉන්නේ සිරිපා කරුණාවේ කෝඩුකාරයින්ගේ වත් පිළිවෙත් වෙන ඊළඟ ඉසව්වේ. මේ තමා ඉදිකටුපාන. වෙළඳ සැලක් හා ගිමන් නිවන්න ඉදිකටුපාන අම්බලම මෙතන තියෙනවා. මොහොතක් නතර වී විවේකගත් මා නැවතත් කරුණාවේ. වැස්ස නැවතත් වැඩි වන අතර මාර්ග සෝදාපාලුව නිසා අබලන් වී ඇත. බෑවුම් වැඩි. කොහොමින් කොහොම හරි හැරමිටි පාන්ට මල් ළඟා වෙලා ඉන්නේ. ඉතින් මීදුම් මැදින් අර ඈතින් පෙනෙන්නේ අපි කාගේත් ගමනාන්තය වෙන සිරිපා මළුවයි. රත්නපුර පලාබද්දල මාර්ගයත් එරත්න පාරත් හමු වෙන මේ තැන තමයි ගල්වන් ගෙඩිය නැත්තම් හැරමිටි පාන කියන්නේ. ඇස්සත් වැඩි නිසා දිවා ආහාරයක් තරම් කරුණා කරන්නයි දැන් සූදානම.
පිරිසිදුව සාධාරණ මිල ගණන් යටතේ ආහාර පාන ගන්න ඔයාට මෙතනින් පුළුවන් බවත් මතක් කරනවා. දිවාහාරයෙන් පසු පවතින සීතල නිසා තවත් තේ එකකුත් දීලා නැවතත් කරුණා කරන්නට පටන් ගත්තා. ගල්වංගිඩිය පහු කරලා මද ඉදිරියට යනකොට හැරමිටිපාන පොලිස් මුරපොළ හා රජයේ ඩිස්පැන්සරිය හමු වෙන අතර ඉන්පසුව සාමතොරණ හා පන්සලත් අම්බලමත් හමු වෙනවා. වෙලාව දැන් හවස 5ට ළඟයි. ඇද හැලෙන අධික වර්ෂාවෙන් අඩවියේ කඳුවල තිබූ මලදිය ඇලිද සක්‍රිය වෙලා ගලා හැලෙන සොඳුරු දසුන් තිත්නෙත් තුටු කරනවා වගේම දැන් එන්න ගල් ගැහෙන සීතල නම් වැඩි. කාලය වේගෙන් ගෙවී ඇත. මෑල් ආපන ශාලාවත් පසු කරමින් ඉදිරියට යන විට අවසාන අම්බලම හමු වෙන්න නියමිතයි. හරි එහෙනම් එරත්න රත්නපුර මාර්ගවල හමු වන අවසාන අම්බලම තමයි මේ අඩියා මලතැන්න අම්බලම. එතන නතර වෙලා ඉඳලා කරුණා කරන්න ඉන්න ඔයාලට අවශ්‍ය සනීපාරක්ෂක පහසුකම් හා ආහාර ලබා ගැනීමට වෙළඳසැලක් තියෙනවා. රෑ 5 වෙනතුරු මෙතන ඉඳලා හෙට උදේ පාන්දරම කරුණා කරන්න දැන් තීරණය කරලා තියෙනවා. එරත්න පාරෙන් සිරිපා කොරණාවේ දෙවෙනි කොටසත් සමග ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු.